හලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මට මේ ඕඩර් එක ඇවිල්ලා ටික දවසක් වෙනවා. ඇත්තටම මට ඒකට වොයිස් කරගන්න බැරුව හිටියේ. මේ ඕඩර් එක එන දවසේ හොඳටම වහින ඔයගලන්ට පේනවද? දැන් නම් වැහල ටිකක් පායලා තියෙන්නේ. ඒ වුණාට හයියෙන් හොඳටම වැස්ස තිබුණු දවසක් තමයි මගේ ඕඩර් එක ආවේ. මම එළියට ආපු වෙලාවේ ඔන්න මගේ පැටවු දෙන්නත් එළියට පැනගත්තා කියන්නකෝ. ඒගොල්ලන්ටත් එළියට එන්න නැතුව තමයි හිටියේ. මේක හොඳම වෙලාව කරගෙන ඔන්න ඒ දෙන්නත් එළියට ආවා. වැස්ස දවසට එළිය ගියාම මේගොල්ලන් හරිම ගඳයි. මොකද වැස්සට තෙමුනහම ඒගොල්ලන්ගේ අර පඬි ගඳ ගහනවා. ඉතින් ඒක නිසා මම එළියට යන්න දෙන්නේ නැහැ. ගොඩ වෙලාවට වැස්ස වෙලාවට ඇතුළෙම තමයි තියාගන්න උත්සාහ කරන්නේ. ඇත්තටම මේ පැකේජ් එකට දුව ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 300කට ආසන්න ගාණක් ගෙවලා තිබුණා. මම මේක පිකප් කරනකොට රුපියල් 12000ක් ගෙව්වා. මම ඇත්තටම දන්නේ නැහැ මේ ගාණට සාධාරණද කියලා. මගේ ආසාව තිබ්බ නිසා මම මේ බරු ටික ගෙන්න ගත්තා. ඔස්ට්‍රේලියන් ඩොලර්ස් 300ක් විතර කියලා කියන්නේ රුපියල් 64000ක් විතර වෙනවා. එතකොට මම ගෙවපු 12000ත් බලපුවාම රුපියල් 76000ක බඩු තමයි මෙතන තියෙන්නේ. මට මේවා අන්පැක් කරනකොට හිතෙනවා ඇත්තටම ගෙවපු මුදලට සාධාරණ නැහැ කියලා. ඒත් කමන්නේ. ඉතින් මට ආස නිසා තමයි මම ගත්තේ. මම මුදල ගැන වැඩි හිතුවේ නැහැ. කතාවෙන් අන්පැක් කරපු බඩු ගැන කියන්න බැරි වුණා. මේ ඇවිල්ලා ෆෝන් ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක්. ඒ වයින් අපි දෙන්නගේ ෆෝන්ස් වලට පැකට් දෙක එවලා තිබ්බා. මේ ඇවිල්ලා අර මෙෂරින් ස්පූන්ස් ටිකක්. මේ මෙෂරින් ස්පූන්ස් වලට නම් මම මාර ආසයි. මට ඇත්තටම ඒකේ ගාණ මතක නෑ. දැන් මේ ගත්ත බඩුවල එකකවත් ගාණ නම් මතක නැහැ. මොකද මං කිව්වනේ ඔයගලන්ට මට මේ පාර්සල් ඇවිල්ලා ටික දවසක් වෙනවා කියලා. ටික දවසක් කියන්නේ ඇත්තටම මාස 3කටත් වැඩි මම හිතන්නේ. මට මේ වීඩියෝ එක ෂූට් කරලා මගේ ෆෝන් එකේ තිබුණා. මට එඩිට් කරගන්න වෙලාවක් නැති නිසා තමයි දාගන්න බැරි වුණේ. මේ ඇවිල්ලා මගේ iPhone එකට එවපු ෆෝන් කවර් එකක්. මේක මගේ පරණ ෆෝන් එකට එවපු එකක්. මේ ඇත්තටම මේක මාර ලස්සනයි. ඉතින් හරි කියුට්. ඒක පිටිපස්සේ තිබුණ බටර්ෆ්ලයි කෙනෙක් අලවන්න. එතකොට ඒ බටර්ෆ්ලයි මට ඔයගලන්ට පෙන්වන්න බැරි වුණා. ඇත්තටම මේ බටර්ෆ්ලයිගේ වින්ස් එහා මෙහා කරන්න පුළුවන්. හරියටම බටර්ෆ්ලයි මේ ෆ්ලයි කරනවා වගේ වින්ස් මූව් කරන්න පුළුවන් මේකේ. මේ ෆෝන් කවර් එක හස්බන්ඩ්ගේ Samsung ෆෝන් එකට එවපු එක. ඒකේ එයාගේ නම ගහලා එවලා තිබ්බා. මේ ඇවිල්ලා ෆෘට්ස් වලට පාවිච්චි කරන ටූල් එකක්. අර වෝටර්මෙලන්, හනි මෙලන් එහෙම අපිට මේ ස්කූප් එකෙන් බෝල හැටියට හාරලා ගන්න පුළුවන්. ඒ වගේ එකක්. මම ළඟ ඒ වගේ ඒවා තිබුණා. ඊළඟට මේ එයා ෆ්‍රයි එකට දාන පේපර් තමයි ඒගෙන ආවේ. හෙයා බෑන්ඩ්ස් වගේක් එවලා තිබ්බා ඊට අමතරව. මේ නම් කටර්ස් වගේක් එක සයිසස් වලින් තිබුණා. අපිට පේස්ට්‍රි වර්ග හදාගන්න. ඒව නම් ඇත්තටම ප්ලාස්ටික්. මේක නම් ලී වලින් හදපු එකක්. මේක ඇත්තටම නිකන් ප්ලේට් එකක් වගේ තිබුණේ. මේක අර අපි උයන වෙලාවට ලූණු, මිරිස්, රම්පි කරපිංචා වෙන වෙන කපලා වෙන් කරලා දාගන්න පුළුවන් විදිය එකක් තමයි මේ. එහෙම නැත්නම් මේක සර්වින් ප්ලේට් එකක් හැටියට පාවිච්චි කරන්නත් පුළුවන්. මේකට නට්ස් වර්ග, මුරුක්කු, ස්වීට්ස් වර්ග ඒ වගේ දාලා පුළුවන් සර්ව් කරන්න. මම හැම එකක්ම වෙන වෙනම අරගත්තේ නෑ. මෙතන එයා එවලා තිබුණා මට එග් යෝක් එක වෙන් කරගන්න. ඊළඟට සිලිකන් මෝල්ඩ් එකක් එයා ෆ්‍රයි එකට දාන. මේ ඇවිල්ලා පෑන් කේක් ගන්න ස්පූන් එකක් තමයි. වැටෙන්නේ නැතුව ගන්න පුළුවන් පෑන් එකෙන්. මේ නම් මං ආසම දෙයක්. මම ඔන්ලයින් එකේ දැකලා කිව්වට පස්සේ තමයි දූ මට එවලා තිබ්බේ මේ ඉයර් රින්ග්ස් වගේකුයි. ඒවටම හරියන පොඩි නෙක්ලස් වගේක්. මාරම ලස්සනයි. හරිම කියුට්. හරිම චාම් ඒවා දැම්මහම. පස්සේ මම ඔයාලට හිමීට අන්පැක් කරලා ඒවා පෙන්නන්නම්.
මේ ඇවිල්ලා වීදුරු ස්ට්‍රෝ වගේයක්. හැබැයි මේවා පාවිච්චි කරන්න ඕනේ ගොඩක් පරිස්සමෙන්. මොකද අපි සමහරක් වෙලාවට කටේ තියලා උරනකොට ඒවා කෑලි කැඩලා එන්න පුළුවන්. ඒ වගේම ඒවා ක්ලීන් කරන්න එක්කුත් මට ඒවලා තිබ්බ පොඩි බ්‍රෂ් එකක්. ඉතින් මමත් පාවිච්චි කරන්නේ බොහොම පරිස්සමට මේවා දැක්කාම ආසයි ඇත්තටම ගන්න. ඒ වුණාට පාවිච්චි කරනකොට කොච්චර ප්‍රැක්ටිකලි ඒවා සූටබල්ද කියලා හිතෙනවා. ඉතින් අනතුරු කරගන්නේ නැතුව මේ වගේ දේවල් අපි පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕනේ. මේවා කොහේ හරි පොඩ්ඩක් හරි වැදුනොත් ටක් ගාලා ක්‍රැක් වෙනවා. අපිට වීදුරු කෑලි අපිට කැවෙන්න පුළුවන් මේ බොනකොට. ඉතින් ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ. මේකත් මම ආසම් පොඩි ගැජමැටික් එකක්. මේක ඇවිල්ලා පොඩි මෙෂරින් කප් එකක්. මේක මිලිලිටර් 100 තමයි මං හිතන්නේ උපරිම. හරිම ලස්සනයි, හරිම කියුට් නිසා තමයි ගත්තේ. අතර මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජන නම් ගොඩක් අඩුයි. මේ මගේ ආසම කටින් බෝඩ් එක. හැබැයි ඒක එනකොටම මේ විදිහට දෙකට කැඩලා තිබුණේ. පස්සේ මං හිතුවා ඒක අලව ගන්නවා කියලා. ඒ පැක් එකේ තව තිබිච්ච දෙයක් තමයි අන්ඩර් ගාමන්ට්ස් වගේකුයි පිජාමා ෂෝට්ස් වගේකුයි. ඇත්තටම මේවා දෝනිත් පාවිච්චි කරලා තිබ්බා. එයා කිව්වා හරිම කම්ෆර්ටබල් කියලා. ඉතින් ඒක නිසා එයා මටත් දාලා තිබුණා. මේ තමයි පිජාමා පෑන්ට්ස් දෙක, ෂෝට්ස් දෙක. ඉතින් ඒකත් ඇත්තටම හරිම ලස්සනයි, කියුට් නිසා ඒ දෙකටත් මම හරිම ආසයි. මේ තමයි ඒවල තිබ්බ නෙක්ලස් ටික. හරිම ලස්සනයි නේද? මට නම් මාරම ආසයි. මේ තව ඒවල තිබ්බ වුඩන් ස්පූන්ස් වගේක්. මේක අර මිට ටිකක් දිග එක. පොඩි ෂෝට්ස් ස්පූන්ස් වගේකුත් ඒවල තිබ්බ ස්පයිසස් වලට. ඉතින් හරි කියුට්, හරිම ලස්සනයි ඒවා. ඊළඟට මේ රෝලින් පින් එකක් ඒවල තිබ්බ. ඒකේ ඩිසයින්ස් වගේක් තියෙනවා. ඒක අපි මේ පිටි මෝලිය තුනී කරනකොට ඒ ඩිසයින්ස් එකේ වදිනවා. හරිම ලස්සනයි. මෙෂරින් ස්පූන්ස් වල සයිසස් තමයි මම ඔයගලන්ට ඔය පෙන්නුවේ. ඉතින් අදත් මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටිය ඔයගලන්ට ගොඩක් ස්තුතියි. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගලන් හමු වුණාට එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. ඔයගලන්ට සුබ දවසක්.